ලෝක ප්‍රසිද්ධ රැප්කර් කෙනෙක් වන එමිනම් Facebook Instagram අයිති මව සමාගම් වන මෙට ආයතනයට එරෙහි ඩොලර් මිලියන 109ක වන්දයක් කෙලමින් නඩුවක් ගුම් කරලා තියෙනවා. මෙම නඩුව ගොනු කිරීමට හේතුව තමයි ඔහුගේ සංගීත ප්‍රකාශ සමාගම් වන 8මයිල් ස්ටයිල් සමාගම යටතේ තියෙන ඔහුගේ ගීත 243ක් අනවසරයෙන් මෙට සමාගම විසින් පාවිච්චි කරලා තියෙනවා කියලා තමයි මෙම නඩුව ගොනු කරලා තියෙන්නේ මෙට සමාගමට එරෙහිව. තවදුරටත් කියන විදිහට මෙට සමාගම එමිනම්ගේ සින්දුවලින් ලොකු එන්ගේජ්මන්ට්ක් ඒ වගේම views ප්‍රමාණයක් ලබාගත් නමුත් එමිනම්ට ඒ දේවල් වලින් කිසිම ආදායමක් ලැබිලා නැහැ කියලා තමයි ඔහුගේ පාර්ශවය මේ නඩුව තවදුරටත් මේ නඩුව කියලා තියන්නේ. ඒ වගේම මෙට ආයතනය එමිනම්ගේ සින්දු අනවසරයෙන් භාවිත කරන අයිතියක් නැහැ කියලා දැනගෙන හිටියත් මෙට ආයතනය දිගටම මේ වැඩේ කරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඔහුගේ ජනප්‍රියම ඔස්කා සම්මානය පවා දිනුව Lost Yourself සින්දුව ටෙක් ඩවුන් රික්වෙස්ට් එක යවුවට පසුවත් ඒකේ කවර්ස් ඉන්ස්ට්‍රුමෙන්ටල් දේවල් තවමත් Facebook Reels ඒ වගේම ජෙනරේටඩ් කන්ටෙන්ට් වල තියෙනවා කියලා තමයි නඩුව ගොනු කරලා තියෙන්නේ. ඉතින් බලමු මොකද දැන් මේ කමෙන්ට් කරන්න.